හරි. අද අපි කතා කරන්න යන්නේ YouTube එක ගැන. YouTube එක කියන්නේ මොකද්ද? YouTube එකෙන් කොහොමද සල්ලි හොයන්නේ? YouTube කරන්න මොනවද කරන්න ඕනේ? පොඩි පොඩි දේවල් ගැන කතා කරමු. මේ මගේ YouTube series එකේ පළවෙනි වීඩියෝ එක. හරිද? එහෙනම් තව ගොඩක් දේවල් ඉස්සර කතා කරන්න තියෙනවා. එහෙනම් අපි සරලව කතා කරමු. YouTube එක කියන්නේ මොකද්ද? YouTube එක කියන්නේ කොටස් දෙකකට බෙදන්න පුළුවන්. පළවෙනි කොටස වීඩියෝ බලන අය, වීඩියෝ දාන අය. ඔයා අනිවාර්යෙන් වීඩියෝ එකක් නම් බලලා හිටිය YouTube එකෙන්. දැන් ඔයාලට ඕනේ YouTube එකකට වීඩියෝ එකක් දාන්න. හරි මෙහෙමයි. YouTube එකෙන් වෙන්නේ ඔයා වීඩියෝ එකක් දාලා කෙනෙක් වීඩියෝ එක බලනවා. එතකොට එයා බලද්දි එයාට ඇඩ් එකක් ප්ලේ කරනවා. YouTube එකෙන් එයාට ඇඩ් එකක් ප්ලේ කරනවා. හිතන්න ක්ලෝගාට් ඇඩ් එකක් කරේ, සිග්නල් ඇඩ් එකක් කරේ කියලා. ඉතින් ප්ලේ කරලා පස්සේ ඒක බලලා තමයි ඔයාගේ වීඩියෝ එක බලන්නේ. හරි. දැන් ඒ අර සිග්නල් ඇඩ් එකෙන් කියලා කියමුකෝ. එයාලා YouTube එකට ගාණක් ගෙවනවා. හිතන්න රුපියල් 100ක් කියලා. හරිද? එතකොට YouTube එකෙන් කරන්නේ 100 අරගෙන එයාලා 140ක් තියාගෙන එයාලා 160ක් ඔයාට දෙනවා. ඒ කියන්නේ රුපියල් 40ක් තියාගෙන රුපියල් 60ක් ඔයාලට දෙනවා. ඔන්න ඔක තමයි YouTube එකෙන් සල්ලි වන්න පුළුවන් ක්‍රමය. හරිද? තව ගොඩක් ක්‍රම තියෙනවා. ඇත්තම කිව්වොත් එම තව membership, sponsorship තව ගොඩක් දේවල් තියෙනවා. මේක තමයි මූලික එක. හරිද? ඉතින් මේමයි. හැබැයි ඔයා වීඩියෝ එකක් දැම්ම පළියට ඔයාලට සල්ලි හම්බෙන්නේ නැහැ. ඒකට කලින්ම YouTube එකේ ඔයාලට requirement ඉල්ලනවා. ඒ කියන්නේ ඔයා මේ දේ ඔයාගේ channel එකේ මේව channel එකක් තියෙනවා. ඔයාලට හොඳ channel එකක් තියෙනවා කියලා අර proof කරන්න ඕනේ. proof කරන්න ඉල්ලන්නේ subscribers ලා 1000යි watch hours 4000යි. මොකද මේ subscribers ලා කියන්නේ ඔයාගේ channel එකට කට්ටිය එකතු වෙලා තියෙන්න ඕනේ. දැන් හැමෝම කියන්නේ වීඩියෝ එක අන්තිමට ඉස්සෙල්ලාම ඔයාගේ channel එක subscribe කරන්න කියලා. ඒ කියන්නේ එයාගේ channel එකේ කට්ටිය එකතු වෙන්න ඕනේ ඉඳලා. එතකොට අර රතු පාට බටන් එකක් ඔබන්න කියන්නේ. ඒක එබුවම ඒ channel එකට කෙනෙක් එකතු වෙනවා. අන්න ඒ වගේ 10 දෙනෙක් එකතු වෙලා තියෙන්න ඕනේ. ඒක තමයි පළවෙනි එක subscribers ලා 10. ඊළඟට watch hours 4000. watch hours කියන්නේ තව වීඩියෝ එකක් දාලා එක බලන වෙලාව මෙහෙම කියමු. YouTube එකට ඔයා විනාඩි 10ක වීඩියෝ එකක් දැම්මා. විනාඩි 10 වීඩියෝ එකක් දැම්මා. එතකොට ඒක සම්පූර්ණයෙන් 6 දෙනෙක් බැලුවා. විනාඩි 10ව 6ක්. පැයයි. එතකොට ඔයාට අර 4000 කම්ප්ලීට් කරන්න තියෙන එකට පැයක් එකතු වෙනවා. ඔන්න ඔය විදියට එයා දාන වීඩියෝ වලින් පැය 4000 කම්ප්ලීට් කරන්න ඕනේ. මේකුත් තියෙනවා හැබැයි. subscribers ලා අවුලක් නැහැ. හැබැයි watch hours 4000 තියෙන්නේ. ඒක අවුරුද්දක් ඇතුළත. ඒ කියන්නේ අද ජූනි 2නේ. අද මම වීඩියෝ එකක් දානවා කියන්නකෝ. අද ඉඳන් මම මේ අවුරුද්දේ වීඩියෝස් දානවා. එතකොට ඊළඟ අවුරුද්දේ ජූනි 2 වෙනකොට මගේ watch hours 4000ක් තියෙන්න ඕනේ. නැත්තම් මේ මෙතනකෝ මම ජූනි 2 ඊළඟ අවුරුද්දේ ඉන්නේ. ඊළඟ අවුරුද්දේ ජූනි 2 ඉන්නේ. ආපස්සට මම 2026 ජූනි 2 ඉද්දි මගෙන් ආපස්සට 2025 ජූනි 2 වෙනකම්. එහෙම බලන්නේ අවුරුද්ද. හරිද? අන්න ඒව තමයි බලන්නේ. එතකොට ආපස්සට තියෙන වීඩියෝස් වලින් මම ඔච්චර 4000 කරේ ඊට වැඩි අර තියෙන්න ඕනේ. උපරිම 4000 කියන්නේ 4000 න අඩුව තියෙන්න ඕනේ. හරිද? මම හිතන්නේ ඔයාලට ඒක තේරුණා. මම ආදා කම්ප්ලීට් කරපු දවසින් ඉඳන් ආපස්සට අවුරුද්දක්. එතකොට මගේ 4000 ඔච්චවස් තියෙන්න ඕනේ. ඔන්න ඔකයි සරල තියරි එක. කම්ප්ලීට් කරාට පස්සේ ඔයාට මොනටයිසේෂන් ඇප්ලයි කරන්න පුළුවන්. මොනටයිසේෂන් කියන්නේ ඔයාලා මම අර ඉස්සෙල්ලා කිව්වේ ඇඩ් එකක් දාලා ඔයාලා තියාගෙන ඔයාට ගණන් දෙනවා කියලා. අන්න ඒක කන්ෆර්ම් කරන එක මොනටයිසේෂන්. හරිද? ඊට පස්සේ ඔයා ඇප්ලයි කරාට පස්සේ එයාලා ඔයාගේ channel එක දවස් දෙක තුනක් චෙක් කරලා ඔයාට මොනටයිසේෂන් දෙනවා. හැබැයි ඒකෙත් පොඩි ගැටලුවක් තියෙනවා. කොපිරයිට් තව ගොඩක් දේවල් තියෙනවා. කොපිරයිට්, රිවියුස් කන්ටෙන්ට්, ඔය වෙන කට්ටියට වීඩියෝස් අරන් දාන ඒවා, තව මියුසික් දාන ඒවා පොඩ්ඩක් බලන්න යාලා. එතකොට ඒ ගැන අපි ඉස්සරහට කතා කරමු. මේක පොඩ්ඩක් ලොකු මාතෘකාවක්. අපි ඒ ගැන ඉස්සරහට කතා කරමු. අපි දැන් මේ සරලව YouTube ගැන කතා කරන්න යන්නේ. එතකොට මේමයි මුලදී වීඩියෝ එකක් දාලා views ගන්න නැති වෙන්න පුළුවන්.
views එකක් දෙකක් ඊට පස්සේ ආයෙත් 3 4 අවුලක් නැහැ. එහෙම තමයි පටන් ගන්න ඕනේ. දෙයක් පටන් ගද්දි කොහොමද කට්ට තමයි ඊට පස්සේ පට්ට. ඒක තේරුම් ගන්න. එතකොට ඔයා වීඩියෝස් දාන එකයි ඔයා කරන කන්ටෙන්ට් කරන එකයි අතාරින්න එපා. මේම දෙයක් තියෙනවා. ඔයා හැමෝම කරන දේවල් කරන්න යන්න එපා. ඔයා දන්න දෙයක්. ඔයා ආස දෙයක් කරන්න. මොකද සමහරු කරන්නම් වාලේ YouTube එක කරලා කන්ටෙන්ට් නෑ. ඒ කියන්නේ එක දෙයක් බලලා මොකක් කර බලලා කරලා ඊළඟට දාන්න දෙයක් නෑ. ඒකට පොඩ්ඩක් එපා වෙනවා. කරන්න බෑ ඉස්සරහට. ඒ හිතෙනවා. ඔයාගේ දෙයක් කරන්න. ඔයා කැමති දෙයක් තියෙනවා. ඔයා දන්න දෙයක් තියෙනවා ඒක කියලා දෙන්න. හරිද? ඔයා දැන් ගුරුවරයෙක් කියලා හිතන්නකෝ. එයා කෙලින්ම ෆෝන් එකක් කරන් වීඩියෝ එකක් කරලා ඔයා දන්න දේවල් කියලා දෙන්න. ගොඩක් අය ඉන්න බලන්න. ඔයා දැන් හිතන්න ඔයා මාළු සුරතල් මාළු ව්‍යාපාරයක් කරන බිස්නස් එකක් කරනවා කියලා. එතකොට ඔයාට පුළුවන් මෙන්න මේ වීඩියෝ එකක් දාලා මෙන්න මේ මාළු ඉන්නවා. මෙන්න මෙයාලා මේව නම මේ හොඳයි. ඒ කියන්නේ බිස්නස් එක ප්‍රොමෝට් කරන්න පුළුවන්. ඒ මාළු ගැන කියලා දෙන්නත් පුළුවන්. ගොඩක් අය කැමති මාළු ගැන ගන්න. ගොඩක් ඒ කියන්නේ ඇත්තටම YouTube එකෙන් කොච්චර දෙනෙක් ඉන්නවද? බිලියන ගාණක් මිනිස්සු ඉන්නවා. දවස ගානේ මිලියන බිලියන ගානේ views යනවා. මිනිස්සු වීඩියෝස් බලනවා. අපිට තියෙන්නේ වීඩියෝස් හදලා දාන්න. අපි කැමති. අපි දන්න ඔඩියන්ස්ලා කැමති. දේවල් දාන්න තියෙන්නේ ලොකු දෙයක් නෑ. සමහරු කියන YouTube එකේ අපෝ පායනවා views යන්නෙත් නෑ, සල්ලි හම්බෙන්නේ නෑ අඩුයි. එහෙම තමයි මුලදී වාගේ. හොඳට වීඩියෝ YouTube channel එක කරන් යන කෙනකින් අහන්නකෝ. හොඳ අවුරුද්දක් විතර කරන් ගියපු කෙනෙක්ගේ. දැන් කිය අම්බෝ මචං ඉත ඉස්සර අමාරුයි මේක. දැන් බලන්න බෑ ඩොලර්ස් හම්බෙන්නේ ගෙදර ඉඳන් හම්බ කරන්නේ. ඇත්ත ඒ කියන්නේ මිනිස්සු ඊතර තරම් අමාරු දෙයක් නෙවෙයි මේ YouTube එක කියන්නේ. පොඩි දේවල් තියෙනවා. අපි ඒ ගැන ඉස්සරහට කතා කරමු. මට කියන්න ඕනේ සරලවම YouTube එක කියන්නේ මොකක්ද කියලා. මේ YouTube එක හදන්න ඔයාලට Gmail address එකක් ඕනේ. ඔයාලා දන්නේ නැත්නම් මගේ channel එකේ අන්තිම ඉස්සෙල්ලම තියෙන වීඩියෝ තමයි මේ Gmail එක හදන්නේ කොහොමද කියලා ඒක බලන්න. ඒක ඇදුවට පස්සේ ඔයාලා channel එකක් හදලා වැඩේ කරන් යන්න තියෙන්නේ. ඔයාලා දන්නේ නැති දෙයක් තියෙනවා නම් comment section එකෙන් දාන්න මම අනිවාර්යෙන් reply කරන්න. මම දන්න දෙයක් නම් මම කියලා දෙන්නම්. මොකද මම හැමදේම දන්නේ නැහැ. ඒකත් මම දන්න දෙයක් තියෙනවා. ඒක තමයි මම ඔයාලට කියලා දෙන්නේ. ඉතින් ඕක තමයි YouTube ගැන කියනවා නම් අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ඊළඟ අපි මොනිටයිසේෂන්, watch hours, subscribers ලා ගන්න කොහොමද, views වැඩි කරගන්න කොහොමද, short කියන්නේ මොකද්ද, වීඩියෝ එකක් අප්ලෝඩ් කරද්දි මොනවද දාන්න ඕනේ, තව reviews content එන්නේ නැතිව වෙන්න ඕනද, ඔය දේවල් ගොඩක් ගැන කතා කරමු. හරිද? එහෙනම් YouTube series එකේ පළවෙනි වීඩියෝ එක ඉතින් ඔයා අපි තාම අලුත් කෙනෙක් නම් අපිව subscribe කරන්න. ඉස්සර YouTube ගැන ගොඩක් දේවල් කතා කරමු. එහෙනම් අදට ගිහින් එන්නම්. සුබ දවසක්.